Hello guys, welcome back to my YouTube channel. මේක තමයි මගේ YouTube channel එකේ දාන first YouTube vlog එක. අපි ගියාද චුට්ටක් shopping කරන්න. මුලින්ම ගියා PNS එකට New Year එකට කේක් එකක් select කරන්න. මේ කේක් එකෙන් අපි select කරේ මේ circle shape තියෙන කේක් එක. ඊට පස්සේ මායි අම්මී තාත්ති පොඩි short time එකක් ගත්තා. මම PNS එකේ කන්න ආසයි ක්‍රීමි චිකන් පප් එක. හැබැයි කලින් තරම් මොන රස නෑ වගේ දෝ කියලා එකක් හිතුණා. ඉතින් ඒ වුණාට මයම්මි තාත්ති ක්‍රීමි චිකන් පප් තුනකුයි Nescafe අරගෙන පොඩ්ඩක් enjoy කරා. මයම්මි තාත්ති ගොඩක් දවස්වලට හවසට PNS එකට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා Nescafe බීලා තමයි එන්නේ. ඊළඟට මයම්මි ගියා චුට්ටක් අම්මිගේ බඩ වගේක් ගන්න තියනවා කියලා. ඔයාලා හිතන්නේ අපි කොහෙට යන්නේ නැති කියලාද? මේ තියෙන අපේ ටවුන් එක මේ දවස්වල නම් පොඩ්ඩක් busy because මේ New Year එකනේ. මායි අම්මි ගියේ අම්මිට පොඩි ජුවලරි එකක් ගන්න කියලා ජුවලරි ෂොප් එකකට. ඒත් මට එතන නම් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මොකද මට චුට්ටක් ලැජ්ජ හිතුණා. සෙනඟ බලාගෙන යනකොට මට වීඩියෝ කරන්න නිකන් මොකක්ද වගේ. තාම ඉතින් අලුත්නේ. ඉස්සරහට මම ඒවත් වීඩියෝ කරලා ඔයාලට පෙන්නන්නම්. මෙතන වීඩියෝ ක්ලිප්ස් මුකුත් නැහැ. ඊළඟට මායි අම්මි තාත්ති ගියා අපිට ගෙදරට ඕනේ බඩු වගේක් ගන්න කේල්ස් එකට. එතනත් ඉතින් අර වගේම තමයි ගොඩක් වීඩියෝස් නැහැ. මම චූටි ක්ලිප්ස් වගේක් ගත්තා. ඒවා වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඒ යනකම් ඔයාලා කියන්නකෝ ඔයාලා මගෙන් බලන්න කැමති vlogs මොනවාද? ඔයාලා මොනවා හරි ඉල්ලන vlogs තියනවාද? එහෙම තියනවා නම් comment section එකේ comment එකක් දාන්න. මම මේ වීඩියෝස් කරන්න බලන්නම්. අපි දැන් යමු මොන හරි yogurts මොන හරි ඒ වගේ cool items ටිකක් බලන්න. ඔයාලා කන්න කැමති yogurt එක මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න බලන්න. ඉතින් ඔය මම චූටි පොඩි ක්ලිප්ස් අරගෙන මට පොඩක් shy නිසා වැඩි ගණන් ගන්න එපා. මේ තියෙන්නේ මම කැමතිම section එකක්. ඒ තියෙන්නේ මම කැමතිම chocolate එක. Revelo එකේ hazelnut chocolate එකට මම මාර ආසයි. මම විතරක් නෙමෙයි අම්මිත් හරි ආසයි. ඉතින් එතනිනුත් මම chocolate එකක් අරගෙන ඊළඟට ගියා තවත් කැමති තැනකට. මේ තියෙන්නේ අපි කීල්ස් එකේ ramen section එක. මෙතන තියෙන හැම රාමෙන් එකක්ම වගේ මම try කරලා තියෙනවා. ඒත් අද ගත්තේ ওই බුල්ඩක් එකේ 2 spicy රාමෙන් එක. ඒක හැබැයි චුට්ටක් සැරයි. ඒත් මෙතන ඉතින් වෙන ඝන රාමෙන් එකක් තිබුණ නැහැ. මම කැමතිම රාමෙන් එක තමයි කාබෝනාරා එක. මේ තියෙන ඔක්කොම රාමෙන්ස් මම try කරලා තියෙනවා but මම shin රාමෙන්ස් වලට එච්චර කැමති නැහැ. මම ඔයාලට රාමෙන් එකක් හදන රෙසිපි එක දවසක vlog එකකින් ගෙන්නන්නම්කෝ. ඊළඟට අපි ගියා meat section එකට. මෙතනින් අම්මට ඕනි chicken මොනවාද අම්ම ගත්තේ මං හිතන්නේ chicken breast මං හිතන්නේ මොනවා හරි ගත්තා. ඊළඟට මේකත් මම කැමතිම ඒරියා එකක්. ඊළඟට අපි ගියා donuts ගන්න. මේ තියෙන්නේ කීල්සෙන් අලුතින් introduce කරලා තියෙන Christmas edition donuts ටික. අපේ අම්මි නම් ගත්තේ මං හිතන්නේ මේ berry කියන donut එක. It's not berry it's merry sorry. ඊළඟට මම ගත්තේ මේ chocolate donut එක. මම කොහොමද chocolate lover කෙනෙක්නේ. so මම ගන්නේ chocolate donuts තමයි. ඉස්සර නම් මං කීල්ස් එකේ donut කන්න කැමති නැහැ. හැබැයි දැන් ගන්නවා. ඉස්සර මම කන්නේ PNS එකේ donut. හැබැයි fab එකේ donuts උත් මාර රසයි. ඔයාලට මගේ වීඩියෝස් වලට මොනවා හරි හදා ගන්න දේවල්, ඒ වගේ දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මෙතනින් එහාට කිසිම වීඩියෝ ක්ලිප් එකක් අරගෙන නැහැ guys. so thank you for watching. please subscribe my YouTube channel. ඔයාලා like කරන්න, comment කරන්න, යාළුවොත් එක්ක share කරන්න. bye.